Hello ළමයි, welcome to our YouTube channel. ඉතින් කොහොමද ළමයි ඔයාලට? මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. ඔයගොල්ලෝ දැන්ටම දන්නවා මේ vlog එක මොකක්ද කියලා. මේ vlog එක තමයි අද මං දවසම කන්නේ කහපාට කෑම විතරයි. එහෙනම් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට බලමු අපි මොනවාද කහපාටට ගත්ත කෑම කියලා. අපි මුලින්ම කීල්ස් එකට ආව මේකට අවශ්‍ය කරන බඩු වගේක් ගන්න. අපි දැන් ළමයි පිස්සුවෙන් වගේ කහපාට කෑම හොය යනවා මායි අක්කයි. අපි මේක නෙමේ දැන් ගත්තේ මේක. බලමු මොනවද. අපි හෙට vlog එක කරන නිසා මේවා ගන්න නෑ. මොකද කහපාටයි මේකත් ගන්නවා. ඔන්න ඔය කෑම ටික තමයි අපි ගත්තේ. එහෙනම් අපි බලමු උදේට කන්නේ මොනවද කියලා. මම උදේට කන්නේ හිතුවා සමපෝෂ. එහෙනම් අපි කමු. මං කලින් වතුර දාන්න නැතුව නම් කාලා නෑ සමපෝෂ. අද මම වතුර දාන්න නැතුව තමයි සමපෝෂ හදාගන්න යන්නේ. එහෙනම් ළමයි මම හදාගෙන ආවා. එහෙනම් අපි කමු දැන්. ඒක කන්න අමාරුයි කල්ල ඇලෙනවා. මේක ටිකක් අර මට තල්ලේ ඇලෙනවා වැඩි හින්දා අපිනේ කන්න බෑ මම කනවා. අපි දැන් මොනවා හරි බොමු. ඒක මට කන්න බැරි හින්දා මන් දුන්න අපේ නංගිට. එහා පැත්තේ අපේ නංගි ඉන්නවා. මම බොන්න ගත්තේ අද Rich Life එකේ mango flavor yogurt drink එක. එහෙනම් අපි බීලා බලමු. මම මේක Rich Life එකේ නම් මම කලින් මේ මුකුත්ම බීලා නැහැ yogurt පාන. Anchor එකේ බීලා තියෙනවා, Cello එකේ බීලා තියෙනවා. ඒත් strawberry vanilla බීලා තියෙන්නේ. අම්බරහ එක නම් මම බීලා නැහැ. අපි බීලා බලමු මේක රසයිද කියලා. මේක මුලින්ම හොල්ලලා ඉමු. ඒක කහ පාටයි නේද ළමයි? අනේ මන්ද තැඹිලි පාට වුණොත් නම් මට බොන්න බෙන්නේ නැහැ මේක. බලමු. නෑ ළමයි ඒක කහ පාටයි. ඒක කහ පාටයි. මේ ඒක කහ පාටයි නේද? කහ පාටයි. ඔව්. ඒක නම් මාද රහයි ළමයි ඇත්තටම. හොඳට අඹ රහ එනවා. පොඩ්ඩක් සීනි වැඩි. පැණි රහ වැඩි මට නම්. අදන් මේක මාල් රහයි. ඒ වුණාට මට සෙට් වෙන්නේ නැහැ ඒක. මට මේ ටික නම් ඇත්තටම මම සමපෝෂකකිනුත් පොඩ්ඩයිනේ කෑවේ. ඒ හින්දා මට බඩ ඉන්නේ හොඳටම. ඕකේ එකක් කන්න. බලමු ඒක කහ පාටයි. ඒක පොඩ්ඩක් කහ පාටයි. ඔව් මේක කහ පාටයි මේ. කහ පාටයි ඒක පොඩ්ඩක් ගැලවිලා කහ පාටයි. අපි මේක එහෙනම් කමු. රහයි. අපි නංගි බලාගෙන එයාටත් කැල්ලක් දෙමු. රහයත් දෙමු. මම ටිකකුත් බොමු ඉතින් ගත්තනේ මොනා කරන්නද? එකක් ගත්ත ළමයි ගමි කියලා
එකක් මෙන්න මේක. මේක අපේ අක්කා පෙන්නපු හින්දා තමයි මම ගත්තේ නම් බලමු ඒක කහ පාට ඒවා තියෙනවද කියලා. මම මේක ෆස්ට් ටයිම් තමයි try කරන්නේ. හොඳ වෙලාවට ඇතුණා. ඒකේ කහ පාට ඒවා තියෙනවා මේ ටෙඩියෝ. කාලා බලමු ඒක රසයිද කියලා. ඒක අර මහා ලොකු රසක් නැහැ. පැණි රහත් නැහැ. රබර් වගේ. ඇදෙනවනේ. දැකයි. අවුල නැහැ ෂෙෆ්. තා කහ පාට එකක් තියෙනවා. කහ නෙන්නේ. ඔව්. ඒක අර ලොකු පැණි රහක් නෑ. ඒක පොඩ්ඩක් ගොඩක් වෙලා හපන්න ඕනේ. රහ එන්න. අම්බුල් රහක් තමයි තියෙන්නේ මට නම්. ෂේප් අවුලක් නෑ. ටික තමයි මම උදේට කෑවේ. මගේ උදේ කෑම ඉවරයි. එහෙනම් අපි දවල් කෑමෙන් හම්බෙමු. ළමයි මම දැන් දවල්ට කෑම හදාගන්න තමයි හදන්නේ. මම හිතුවා දවල්ට මෙන්න මේක හදාගන්නම කියලා. මම මේක කලින් නම් කාලා නෑ. මේක කහ පාට වෙයිද දන්නේ නෑ. මේකේ නම් පොඩ්ඩක් තැඹිලි පාටට හුරු පාටක් තමයි තියෙන්නේ. මේක තිබ්බා චීස් එක. ඒක නම් කහ පාටයි. මම චීස් කන්න කැමති නැති හින්දා මෙන්න මේක පැකට් එක දාන්න නැතුව මම මෙතනට ගෙනහලා දාන්නම්. මම ඒක තැඹිලි පාටයි නම් කන්නේ නෑ ළමයි. ඔන්න මම මැකරෝනි එක හදන් ආවා. මේ පැකට් දෙක දාන්න නැතුව කහ පාටයි තාම. පැකට් දෙක දැම්මට පස්සේ මොන පාට වෙයිද දන්නේ. අපි දාලා බලමු. මේ දෙක පැකට් එක දැම්ම ළමයි මේ ඒක නිකන් මේ තැඹිලි පාටයි ගලමු කලවම් කරලා අපි කුකුල්ලොත් කෑ ගහන කන ළමයි කන්න වෙන්නේ නැති සීන් එකක් පේන්නේ මට නම්. මේක නිකන් අර මැගී එකක් වගේ තමයි හදන්න තියෙන්නේ. අර කොත්තු මේ අපි හදාගන්නේ. අන්න ඒ වගේ තමයි අපි මේක හදාගන්නත් තියෙන්නේ. අපි බලමු මේ පැකට් එක දැම්මට පස්සේ. අවුලක් වුණේ නැහැ ළමයි. ඒක කහ පාටයි පේනවනේ. එහෙනම් අපි මේක කමු. ඒක අද වාව් කියන්නේ නෑ රසක් නෑ ඇත්තටම. ඒ උනාට කන්න පුළුවන්. මම පැකට් එක 150යි උනේ. තව මේ චීස් රහයක තිබ්බ මේ චීස් ෆ්ලේවර් එක. ඒක කහ පාටයි හොඳටම. මේ ස්පයිසි එක කහ පාටයි. ඒක චීස් එක 200යි මේක 150යි. මැස්සොත් ඇවිල්ලා ළමයි මට කියා ළමයි මට මේ චැලෙන්ජ් එක කරද්දී ගූම සිද්ධියක් වුණා ළමයි. මොකක්ද දන්නවද? මම දැන් මේ චැලෙන්ජ් එක කරන්න මේ ගත්ත කීල්ස් එකෙන් මාස්මෙලෝස් එකක්. ඒක කීල්ස් එකෙන්ම ගහන මේ මාස්මෙලෝස් එකක්. මේ දැන් මම ඕක මේ උදේට කන්න තමයි හිතන් හිටියේ. ඊට පස්සේ මම දැන් ඒකේ කහ පාටයි ওই පාටවල් තුනක් විතර තිබ්බා මාස්මෙලෝස්. මම යන්ක සිටුවේදී කහ පාටය විතරක් කාලා තියන්න. ඊට පස්සේ මම දැන් පැකට් එක කඩන්නත් කලින් මේ බැලුවා මේ අපේ නංගිත් එහෙම යනවා. මේ පැකට් එක කඩන්න කලින් මේ මම බැලුවා පොඩ්ඩක්. ඊට පස්සේ මේ කහ පාට මාස්මෙලෝස් එකේම ලොකු කෙස් ගහක්. පැකට් එක කඩන්නවත් නැතුව හිතන්න පුළුවන් මේ පැකට් එක කැඩුවට පස්සේ ඒක අපේ එකක් වෙන්නේ නැති කියලා.
පැකට් එක කඩන්නත් කලින් ඒක ඇතුලේ කෙස් ගහ තිබේ. ඒ හින්දා මම එවෙලෙම විසික් කරා ළමයි. මොකයි උනේ? කාලා ඉවරයි ළමයි. ඒක මේ කුඩු පැකට් එක අර කුඩු එකක් තියෙන්නේ දාන්න. අන්න ඒ පැකට් එකේ නම් මැගි සුප් කැට 10ක් එනවා. නිකන් අජිනමෝටෝ වගේ කුඩු කැට වගේ තිබ්බ මොනවද දන්නේ නැහැ. අවුලන්නේ. ටිකක් මම නංගිටත් දුන්නා. කන්න බැරි හින්දා. එහෙනම් අපි දැන් මොනවා හරි බොමු. ඔන්න ගත්ත ළමයි මෙන්න මේ පැන්ටා එක. කහපාටයිනේ. කුකුලොත් කෑ ගහන ළමයි අපේ තාත්තා කුකුල්ලෝ හදනවා. දැන් පුදුම කුකුල් පිස්සුවක් ගහලා තියෙන අපේ තාත්තට. මේ දැන් අපි ඉන්නේ කිරින්දිවැල. කිරින්දිවැලේ ඉඳන් අපි ගියා රත්නපුරේටම කුකුල්ලු ගේන්න. මොනවාද මේ මොන බර්ඩ්ද මන්ද කුකුල්ලු జాතියක්. ඒ කුකුල්ලු జాතිය ගාන. මෙහි ඉඳන් ඉතින් රත්නපුරේටම යන්න තරම් කොහොම කුකුල් පිස්සුවද තියෙන්නේ කියලා හිතන්නකෝ ඔයාලා. ඒක රහයි. මම ඇත්තටම මේ ෆැන්ටා එකේ මේක බොනවා අඩුයි. මේ ක්‍රීම් සෝඩා එක තමයි බොන්නේ. ඒක නම් රහයි. පුදුම රසක් ඒක තියෙන්නේ. මේ ෆැන්ටා එකේ ක්‍රීම් සෝඩා එක බොනවා. ඔතන මම කියන්නේ ළමයි එලිෆන්ට් හවුස් එකේ ක්‍රීම් සෝඩා එක තරම් ෆැන්ටා එක රහ නෑ කියලා. චරම් දුව ළමයි අද චමා වැඩට ගිහිල්ලා චමෝට මං ඉතින් මේ ටික තියනවා පවුනේ. මං දැන් දවල්ට කාලේ ඉවරයි ළමයි. මගේ දැන් බඩ නම් හොඳටම පිරීලා තියෙන්නේ. හවසට කන්නේ මොනවාද කියලා අපි හවසට බලමු. මේ ඇඳුම නම් ළමයි ගලවනවා. මට කහපාට ඇඳුම් තව තියනවාද කියලා මට නම් මතක නෑ. මං හිතන්නේ මට මේ ඇඳුම විතරයි තියෙන කහපාටට. බලමු තිබ්බොත් මං ඒ කහපාට ඇඳුමක් අඳින්නම්. නැත්තම් වෙන පාට ඇඳුමක් තමයි අඳින්න වෙන්නේ. තමයි අපි හවසට හම්බෙමු වහින්නත් වගේ. අපි බලමු කනෝගේ subscribe කරලා bell icon එක ටික් ගාලා බලන්න. දැන් තමයි ළමයි මම අඟ හොදගෙන ආවේ. ඕගොල්ලෝ බලනවා ඇති දැන් මං නිල් පාට ඇඳුමක් ඇඳගෙන මොකද කරන්නේ කියලා. නිල් පාට ඇඳුමක් ඇඳගත්තේ ළමයි ඇත්තටම මං ඕගොල්ලන්ට කිව්වේ මං ගාව කහ පාට ඇඳුම් නෑ. අර උදේ ඇඳන් හිටපු එක තමයි තිබ්බේ. එකම කහ පාට ඇඳුමකට. තවලින් වැඩක් නෑ ළමයි. මේක ඕගොල්ලෝ කහ පාට කියලා හිතාගෙන මේ vlog එක බලන්න. හරිද? එහෙනම් අහලා පහල සද්ද බද්ද ගණන් ගන්න එපා ළමයි. මොකද අපේ තාත්තා කුකුල් කූඩුවක් ගහනවා. හරිද? එහෙනම් අපි දැන් හවසට කන්නේ මොනවාද කියලා බලමු. වහින්නත් වගේ ඒ හින්දා වෙන්නේ නැති ඕගොල්ලන්ට මාව කළුවර විදිහට පේන්නේ. එහෙනම් අපි දැන් හවසට මොනවා හරි කමු. කිරි එවුවම බොන්න බෑන ළමයි මොකද ඒව කහ පාට නෙමෙයිනේ. හින්දා මම ගත්තා මෙන්න මේ බිස්කට් එක. එක අගේම මෙන්න මේ ජෙලි. අපි මුලින්ම ජෙලි එක කමු ළමයි. මේක කහ පාටයි. පේනවනේ? කහ පාටයි. පොඩ්ඩක් අර තද ගතියක් තියෙනවා. ඒ වුණාට මේක කහ පාටයි ළමයි. වීඩියෝ එකට පේන්නේ කොහොමද දන්නේ. මේක මම තමයි හැදුවේ ළමයි. මේක ඊයේ රෑ තමයි හැදුවේ. ඇත්තටම මාර රසයි. මේක මිස් ෆෘට් එකක්. ඒ වුණාට මේ මොකද්ද මට නම් එන්නේ මේකේ දොඩා රහ. මේ අපේ නංගි හැපැත්ති නම් එයාවත් වීඩියෝ එකට ගන්නලු. අපේ නංගිට. මේකට වෙනම සීනි දාගත්තේ නෑ. අපේ අක්කා කිව්වා මේ වෙනම සීනි දාගන්න ඕනේ මේ වතුර අර අඩු කරලා හැදුවාම මේ පැණි රහ හොඳට තියෙනවා කිව්වා. ඒ හින්දා මම වතුර අඩුවෙන් තමයි හැදුවේ. ඒක හොඳයි. ඒක සුදුයි. නම් දැන් අපි මෙන්න මේ කස්ටර්ඩ් බිස්කට් එක try කරලා බලමු. ඒක නම් කහ පාටට නැද්ද මන්ද? ඒක නිකන් ළමයි කහ පාටට මේ පුදුයි. ඒ වුණාට මේ
සුදු පාට වගේ ටිකක් සුදු පාට හුරුයි. ඒක මේ හින්දා අපි කන්න නැතුව තියමු. ඒක කන්න බෑනේ මොකද සුදු පාට හුරුයි. ඊළඟට අපි මෙන්න මේ crispy chips එක try කරලා බලමු. මේකත් කහ පාට වෙයි. මේක කහ පාටද කියලා. ඒකත් මේ කහ පාට ඒක. ඒක සමහරක් ඒවා තියෙනවා කහ පාට කරවෙච්ච වලු. ඒකත් කහ පාට නෙමෙයි ළමයි හින්දම පැත්තකින් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මම හවසට කෑවේ. එහෙනම් අපි රැට බලමු රැට කන්නේ මොනවද කියලා. මම රැට කන්න තමයි යන්නේ ළමයි. ඔයගොල්ලන්ට මාව පේනවද දන්නේ නැහැ. මම ඒ හින්දා හදාගත්ත මැගි එකක්. මම දැන් එහෙනම් ওই විදිහට තමයි මගේ අද දවසේ ගෙවුනේ. තව ලස්සන vlog එකකින් හම්බෙනකම් සතුටින් ආදරෙන් ඉන්න. එහෙනම් අදට එහෙනම් bye.